පුතේ ඔයා එතන දුවව කැඳගෙන ඉන්න යන්නේ කවදද? හෙට නම් සුබ දිනයක් කියලා කපු මහත්තයාත් කිව්වා. ඔයා ගිහින් දුවව කැඳගෙන ඉන්න. ගෙවල් දෙකෙනුත් කැමැත්ත තියෙන එකේ කලරින්න එපා. හෙට ගිහිලා එක්කරගෙන එන්නකෝ. ඇයි අම්මේ මේ හදිස්සියේ? හොඳයි ඉතින් අම්මගෙත් කැමැත්තනේ. අම්මා එහෙනම් ඕනි කරන කැවිලි ටික ලෑස්ති කරලා ගන්න. මං උදේම යන්න පිටත් වෙන්නම්. අම්මේ හෙට ලෑස්ති කරලා යවන්න තියෙන කැවිලි උඩයට අවශ්‍ය ඔක්කොම ටික මම ලෑස්ති කරා. අම්මත් ආවනම් අපි දෙන්නටම එකතු වෙලා කැවිලි ටික ලෑස්ති කරන්න පුළුවන් පිළිවෙලට. අම්මා කිව්ව විදියටම මං ඕනි කලමනා ටික ලෑස්ති කරලායි තියෙන්නේ. අම්මේ අපි දෙන්නම එකතු වෙලා හදමු. අනේ කොච්චර ලොකු දෙයක්ද දුවේ. මම ඉතින් ඉස්සර මේ හැමදේම තනියෙන්නේ කරගත්තේ. දැන් මගේ දුව ඉන්න නිසා මගේ වැඩපොළටත් ලේසි. මගේ කොල්ලා හරීම වාසනාවන්තයි දුවගේ දුවෙක් ලැබුණා. අපි දෙන්න හොඳ කහට කෝප්පෙකුත් පීලා අවශ්‍ය පිළිවෙලට වැඩ ටික ලෑස්ති කරගෙන හදන්න පටන් ගමු. එහෙනම් දුවේ මම මේ කැවුම් ටික දීලා එන්න. ගංග ගාවගේ තියෙන නිසා ඔයා එන්න එපා. කොමේකි මං ගෙහින් එන ඩිංගට මේ ගෙවල් දොරවලුත් ඇරලා මොන ලෝකෙ ගිහිල්ලාද මන් දන්නේ. මං කියලා ගියේ ගේ බලාගෙන ඉන්න කියලා නේද? පේන්නේ නැද්ද ගෙවලුත් ඇරලා හොරෙක්ගේ මාවන ඔක්කොම බර්ටි කරන්නේ. කොහොමද ළමයා? අනේ අයියේ අම්මේ මේ කවදාවත් නැතුව මෙහෙම කෑ ගහන්නේ. අයියේ අම්මට මොකක් හරි අසනීපයක්වත්ද? ඉන්නකො මං අම්මට මොන හරි ලෑස්ති කරගෙන අරගෙන ඉන්න. මොනාද මේ කොළතොගියක් බදාගෙන කරන්නේ? මට කන්න පුළුවන්ද මේවා? මේ මං හොඳට කාලා බීලා ඉන්න ඕනි කාලේ. මට බැදපු කුල්මස් ඕනේ. ඉක්මනට බැදලා ගන්නවා. නැත්නම් මං නරක ගෑණී කියලා කියන්න එපා. මට බැදපු කුකුල්මස් ඕනේ. කට කියන්න අක්කේ මං අද ඉමලින් නැන්දලාගේ ගෙවල් පැත්තේ ගියා. මෙන්න මස් කන්නේ කියන ඉමලින් නැන්ද හොඳ කුකුලෙක් අරගෙන කනවා. මං බය වුණ පාරට මං මෙහෙම ආපහු හැරිලා ආවා. මල පෙරේතෙක් බහිලා වගේ නෙමෙයි කෑවේ. සිල් ගන්න ආවෙත් නෑ නේද පොඩි කාලෙකින්? අනේ ඒක නම් වෙන්න බැරි දෙයක්. ඉමලින් මස් මාළු කන කෙනෙක් නෙවෙයිනේ. මට එමලිල්ලගේ පහළ ගෙදර කට්ටියක් කිව්වා ලේලිට හොඳට ඕම කෑ ගහන සද්දේ යාළගේ ගෙදරට ඇහුණා කියලා. හොඳට හිටපු එමලින්ට මේ මොනවා වෙලාද? කෝකටත් අපි ලොකු කොළුවට කියමු හොයලා බලන්න කියලා. පවර කෙල්ල උණ යහපත් දෙරිවි. ඒ දෙරිවිටත් හොඳට ඕම වෙනස්කම් කරනවා කියන ගමේ උන්දලා පැන් වල කපා වෙනවත් මට ඇහුණා. උඹ කොහොමද මට දෙන්නේ නැතුව තනියෙන් එහෙම කන්නේ? තපන් අද මං උඹට මට දෙන්නේ නැතුව කන්න ඒවා කොහෙද මාත් එක්ක? අනේ ඔයා මොකුත් හිතන්න එපා අපේ මහත්තයා මම මෙහෙම කිව්වට අම්මා එදා ඕටරේ වේලාව වෙලේ ඉඳන් මහා අමුතු විදියට තමයි හැසිරෙන්නේ. ඇයිද දන්නේ අපේ මහත්තයා මට නම් බයත් හිතෙනවා වෙලාවකට. බඩු පොලේ ගහනවා පිරිත් දාන්න දෙන්නේ. මහා අමුතුයි අපේ මහත්තයා. මස් නොකපුවම මෙන්න හොඳට මස් කන්න පුරුදු වෙලා මොකක් හරි දෝෂයක්. එතනට කියන්න එතනෝ මටත් දැන් කීප දෙනෙක්ම ඔය ගැන කිව්වා. ඔයා මට එහෙම දෙයක් කිව්වේ නැති නිසා මං විශ්වාස කරේ නෑ.
ඔයා ඕක මට කලින්ම කියන්න එපා. මං එහෙම කිව්වා කියලා මොනවද හිතනවද? හොඳයි මත් ඔක ටිකක් කල්පනා කරලා අපේ හාමුදුරුවන්ට ගිහිල්ලා කියලා එන්නම් කෝකට මොකක් හරි දෝෂයක් තියෙන උන්වහන්සේ මොන හරි කරයිනේ. සෝබත්වා අපේ හාමුදුරුවනේ මම මේ තකහනීම දුර්ගනාවේ හදිස්සියකට අපේ හාමුදුරුවනේ අපේ අම්මා දැන් ටික දුවක ඉඳන් මහා මුතු විදියට හැසිරෙනවා. මස් මාස කනවා පිරිතාන්න දෙන්නේ පස්සට යන්කවම එන්න කැමැත්තකුත් නෑ අපේ හාමුදුරුවනේ. අපේ අම්මට මොනවා වෙලාද මන්දම් මට පේන්නේ නම් මොකක් හරි දෝෂයක් වගේ. ඔය ඇත්තෙක් නිතරම කැවිලි පෙවිලි අරගෙන එහාට මෙහාට යනවා නොවැ. මොකක් හරි පෙරේත දෝෂයක් වැටිලා වගේ. ඕක බල ඉන්න හොඳ නැහැ. මං හවසට ඩිංගිරවලක් එන්න කොගෙවල් පැත්තේ ඇවිල්ලා යන්න. මේ ඔබට අයිති තැනක් නෙමේ. ඔය ඇති කරුණා කරලා මේ ශරීරයෙන් එළියට එන්න. ඔබට යහපත් ආත්මයකට යන්න අවශ්‍යයි නම් කරුණා කරලා මේ ශරීරයෙන් එළියට එන්න. මා ඔබට පින් අනුමෝදනා කරන්න. ඔබ කවුරුන්ද? ඔබ ඇයි මේ ශරීරය ඇතුළට ඇතුළු වුණේ? කුමක්ද ඔබේ අරමුණ? මේ ඔබට අයිති තැනක් නෙමේ. කරුණා කරලා එළියට පැමිණෙන්න. මම යානි මම ජීවත් වෙලා ඉති මගේ නැන්දම්ම මට කවදාවත් හොඳට සැලකුවේ නෑ. දවසක් මං නිදාගෙන ඉති මාව ගෙනි කියලා අර පල්ලෙහා තියෙන ගඟට මාව ගිහිල්ලා දැම්මා. එදා ඉඳන් මං එතනින් ඕනම කෙනෙක්ගේ ශරීරයට අතුරු වෙලා එයාලට වර්ග හිංසාවක් දුන්නා. එයාලා මැරෙනකම්ම මම එයාලට ශරීරවලට වෙලා මගේ පලිය අරගත්තා. එහෙම ඉද්දී තමයි මේ ඇත්ති කවුම් සුවඳ එන මල්ලකුත් අරගෙන එතනින් ගියේ. ඒ වෙලාවේ මම එයාගේ ශරීරයට ඇතුළු වුණා. මට කවදාවත් නොලබපු ඒ සතුට තව කෙනෙක් විඳලා දකින්න මං කැමති වුණේ නෑ. ඒ නිසා මම එදා ඉඳන් ඇවිල්ලා මෙයාගේ ශරීරයට වෛරය අත්හරින්න දරුවා. ඔබට ශාන්තිය ලැබේවි. ඔබගේ යටකොටුව රං අපි ආදාහනය සිදු කරන්නම්. ඔබට යහපත් ආත්මයක් භවයකට යාම සඳහා මම ධර්මය දේශනා කරන්නම්. ඔබට යහපතක්ම වෙයි. වෛරයෙන් වෛරය නොසන්සිතේ දරුවෝ. ඒ නිසා ඔබ දැන් වෛරී සිත අත්හරින්න. වාසකම්මට ටික දවසක් විවේකීව ඉඳ දෙන්න. ඔය ගතිය එතකොට ඇරිලා යාවි. දරුවෝ මට සමා වෙන්න. මං ඔයාට ගොඩාක් කරදර කරා කියලා මට හැමෝම කිව්වා. මට හරිම දුකයි. ඔයා මාත් එක්ක සමහර විට දැනුත් තරහින් ඇත්තේ එහෙම නේද? අනේ මට සමා වෙන්න දුවේ. මං ඒ කිසිම දෙයක් හිතලා නෙවෙයි කරේ. අම්මා දැන් ඔය ගැන හිතන්න එපා. ඒක අමතක කරලා දාන්න. ඒ හිටියේ අම්මා නෙමෙයිනේ. ඒ වෙලාවේ අම්මට සියප්පතක් තිබෙත් නෑනේ. දැන් ඕක අමතක කරලා සාමාන්‍ය විදියට අම්මා ඉන්න. හෙට සිල්නේ. සිල් ගන්න යමු අපි. කතාව හොඳ නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.